සුබදවසක් කියලා පිළිගන්නවා ස්වීට් සවි YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ 6 වසර විද්‍යාව 8 වෙනි පාඩම වෙච්ච සුවපහසු දිවියක් සඳහා විදුලිය පාඩමේ 5 වෙනි ප්‍රැක්ටිකල් එක. ඉතින් අපි මේ ප්‍රැක්ටිකල් එකෙන් කතා කරන්නේ සරල විදුලි පරිපථයක් සැකසීමෙන්. ඉතින් අපි දැන් යන් මේ ප්‍රැක්ටිකල් එක කරන්න. අපිට මේ ප්‍රැක්ටිකල් එක කරන්න අවශ්‍ය වෙනවා රිජිපෝම් කැබැල්ලක්, වියලි කෝෂ රඳවනයක්, ඒ කියන්නේ බැටරි රඳවනයක්, වියලි කෝෂ දෙකක්, බල්බ රඳවනයක්, කුඩා බල්බයක්, ස්විචයක්, සම්බන්ධ කම්බි. දැන් අපි කරන්න ඕනේ මේ රූපයේ දැක්වෙන ආකාරයට පරිපථය සකසා ගන්න ඕනේ. දැන් අපි මේ විදුලි පරිපථය හදාගත්තට පස්සේ මේ ස්විච් එක ඔන් කරලා බලමු බල්බේ දැල්වෙනවද කියලා. ඕගොල්ලන්ට පේනවා බල්බේ දැල්වෙනවා. දැන් මේ අවස්ථාවේදී මේ බල්බේ දැල්වෙන්නේ මේ සන්නායක තුලින් විදුලි ධාරාවක් ගමන් කරන නිසා. දැන් අපි මේ විදුලි පරිපථයේ පාඩමේදී ඉගෙනගත්ත සංකේත භාවිතයෙන් නිරූපණය කරමු. දැන් අපි පාඩමේ ඉගෙනගත්ත විදියට බල්බය අඳිමු. දැන් අපි සම්බන්ධ කම්බිය අඳිමු. දැන් අපි ඊළඟට ස්විච් එක අඳිමු. මේ අවස්ථාවේදී ස්විච් එක ඕෆ් කරලා තිබ්බේ. දැන් අපි වියලි කෝෂය අඳිමු. මෙතනදී අපි වියලි කෝෂ දෙකක් භාවිතා කරා.
දැන් අපි සංකේත මගින් විදුලි පරිපථය ඇන්දා. දැන් අපි මේ විදියට සංකේත වලින් නිරූපණය කරේ අපි නිර්මාණය කරපු සරල විදුලි පරිපථය. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ ස්විච් සවි YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. මගේ videos වලට කැමති නම් like කරන්න. මේ practical එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකකින් අහන්න. ඕගොල්ලන්ගේ යාළුවන්ටත් දැනගන්න මගේ videos share කරන්න.